ඔයාගේ පරණ රත්තරන් බඩු මගේ දුවට දුන්න කියලා මොකද වෙන්නේ? අපේ පවුලට ආවට පස්සේ ඔයාගේ දේවල් ඔක්කොම අයිති අපිට. අනික ඔයා වගේ පිටින් ආපු කෙනෙක්ට වඩා ඒ දේවල් ගැලපෙන්නේ මගේ දුවට. කටවහගෙන ඉන්නවා. නැත්තම් මම මගේ පුතාට කියලා ඔයාව මේ ගෙදරින් එලවනවා. මගේ කසාදේ මාස 3කට පස්සේ මගේම නැන්දම්මා මගේ මූණට එහෙම කියද්දී එයා හිතුවෙම මම වෙනද වගේ අඬ කාමරයට වෙලා ඉඳීවි කියලා. එයා හිතුවේ අම්මා තාත්තා නැති අසරණ මට එයාලගේ සල්ලි බලය ඉස්සරහා හැමදාම යට වෙලා ඉන්න වෙයි කියලා. ඒත් එයා දැනගෙන හිටියේ නෑ එයාගේ ඒ උඩඟුකම, ඒ කපටිකම තව සති දෙකකින් එයාලගෙම පවුලේ ලොකුම උත්සවයේ දවසේ එයාලගේ නෑදෑයෝ 300ක් ඉස්සරහා මම සතේකටවත් මායිම් කරනකන් නැතුව බිමටම සමතලා කරනවා කියලා. නොකියූ කතා වෙත සාදරයෙන් පිළිගන්නවා. හැම පවුලකම පිටත පේන කතාවට වඩා වෙනස් ඇතුලේ හැංගුණ කතාවක් තියෙනවා. අද මම කියන්නේ සල්ලි සහ කුලය ගැන මාන්නයෙන් හිටපු පවුලක ලේලියක් විදියට ගිහින් අන්තිමට ඒ මාන්නේ කුඩුපට්ටම් කරලා තමන්ගේ ආත්ම ගෞරවයත් අරගෙන මහ ගෙදරින් එළියට බැහැපු කෙනෙක්ගේ කතාවක්. මගේ නම හංසනි. මම ඉපදුනේ සාමාන්‍ය පවුලක. මට අවුරුදු 25 දී මගේ අම්මයි තාත්තයි දෙන්නම ඇක්සිඩන්ට් එකකින් නැති වුණා. එතනින් පස්සේ මම ජීවත් වුණේ මගේම මහන්සියෙන්. මම බැංකුවක රස්සාවක් කළා. ඒ කාලේ තමයි මට නිමේෂ් මුණ ගැහුනේ. නිමේෂ් කියන්නේ ලොකු බිස්නස් පවුලක එකම පිරිමි ළමයා. එයාට හිටියේ එක නංගි කෙනෙක් විතරයි. එයාගේ නම ශාලිනී. නිමේෂ් මට ගොඩාක් ආදරේ කරා. එයාගේ පවුලේ අය මුලින් අපේ සම්බන්ධයට කැමති වුණේ නෑ. ඒකට ප්‍රධානම හේතුව වුණේ මට ලොකු දෑවැද්දක් දෙන්න දෙමව්පියන් ජීවතුන් අතර හිටපු නැති එක. නිමේෂ්ගේ අම්මා, ඒ කියන්නේ මගේ නැන්දම්මා හැම තිස්සෙම බැලුවේ සල්ලි සහ තත්ත්වය. ඒත් නිමේෂ්ගේ පෙරැත්ත නිසාම අන්තිමට එයාලා අපේ කසාදෙට කැමති වුණා. වෙඩින් එකට කලින් දවසේ මම මගේ බැංකුවේ ලොකර් එකේ තිබුණු මගේ අම්මගේ රත්තරන් බඩු ටික ගෙදර ගෙන ආවා. ඒකේ ලොකුම වටිනාකම තිබුණේ මගේ ආච්චි අම්මා මගේ අම්මට දීපු අම්මා මට දීපු පරම්පරාවේ පවුම් 5ක පරණ මෝස්තරේ ලොකු මාලේ. ඒක ඇන්ටික් ඩිසයින් එකක්. ඒකේ මැද ලොකු රතු පාට පද්මරාග ගලක් අල්ලලා තිබුණා. ඒක දැක්ක ගමන් ඕනම කෙනෙක්ට අඳුරන්න පුළුවන් තරම් විශේෂ මාලයක්. ඊට අමතරව තව පවුම් 6ක විතර වලලු මුදු මගේ අම්මගේ මාල දෙකක් ඒ පෙට්ටියේ තිබුණා. මට මගේ අම්මා තාත්තගෙන් ඉතුරු වෙලා තිබුණ එකම වස්තුව ඒක. වෙඩින් එක දවසේ මම ඒ ආච්චි අම්මගේ මාලේ දැම්මා. නිමේෂ්ගේ අම්මා ඒ දිහා පුදුම කෑදරකමකින් බලන් හිටිය මම දැක්කා. එයා හිතුවේ නෑ මට එහෙම වටින දේවල් තියේවි කියලා. වෙඩින් එක ඉවර වෙලා මම නිමේෂ්ලගේ මහගෙදරට ගියා. නිමේෂ්ගේ පවුලේ අය මට සැලකුවේ ගෙදර වැඩකාරියෙක්ට වගේ. නිමේෂ් උදේම වැඩට ගියාම නැන්දම්ම පටන් ගන්නවා එයාගේ නීති දාන්න. මට මගේ රස්සාවට යන්නත් එපා කිව්වා. අපේ පවුලේ ලේලිලා රස්සාවල් කරන්නේ නෑ කිව්වා. නිමේෂ් ඒකට මුකුත් කිව්වේ නෑ. මම හිතුවා පවුලේ සාමය වෙනුවෙන් මම තව ඉවසන්න ඕනේ කියලා. දවසක් නැන්දම්මා මගේ කාමරේට ආවා. ඇවිත් බොරු ආදරයක් පෙන්නලා මට කිව්වා "දුවේ ඔයාගේ අර රත්තරන් බඩු ටික ඔය කබඩ් එකේ තියෙන එක ආරක්ෂිත මදි. ගෙදර වැඩකාරයෝ එනවා යනවා. ඒ නිසා ඒ ටික මගේ සේප්පුවට දාලා තියමු. ඔයාට ඕනේ වෙලාවක ඉල්ලගන්න පුළුවන් නේ" කියලා. මට ඒක දෙන්න කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. ඒත් නිමේෂ් කිව්වා අම්මා කියන දේ අහන්න. අම්මාගේ සේප්පුව තමයි සේෆ්ම තැන කියලා. මම අකමැත්තෙන් වුණත් මගේ අම්මාගේ මතකයන් ටික නැන්දම්මාගේ අතට දුන්නා. ඒක තමයි මං කරපු ලොකුම මෝඩකම. මාස 2ක් විතර ගියා. නිමේෂ්ගේ නංගි ශාලිනීට ප්‍රොපෝසල් එකක් ඇවිත් තිබුණා. ඒක ගොඩක් සල්ලිකාර පවුලකින් ආපු එකක්.
නැන්දම්ම හිටියේ පුදුම සතුටකින්. ශලිනිගේ වෙඩින් එක ලංකාවේ තියෙන ලොකුම හොටෙල් එකේ ගන්න තමයි ප්ලෑන් කරේ. මේ අතරේ දවසක් මට නිමේෂ් එක්ක වෙඩින් එකකට යන්න ඕන වෙලා. මම නැන්දම්මාගෙන් මගේ රත්තරන් බඩු පෙට්ටිය ඉල්ලුවා. නැන්දම්මා මූණ අඳුර කරගෙන කිව්වා අද බැංකුව වහලා දුවේ. මම ඒ ටික බැංකුවේ ලොකර් එකක දැම්මා ආරක්ෂාවට කියලා. මට පොඩි සැකයක් ආවා. මොකද එයා මට කලින් කිව්වේ එයාගේ සේප්පුවේ දානවා කියලා. ඊට සතියකට පස්සේ මම ආයෙත් ඉල්ලුවා. එතකොට එයා කිව්වා සේප්පුවේ අතුර නැති වෙලා හොයනවා කියලා. මට තේරුණා මොකක් හරි ලොකු බොරුවක් මේ සිද්ධ වෙන්නේ කියලා. දවසක් නැන්දම්මයි ශලිනී shopping ගිය වෙලාවක මම නැන්දම්මගේ කාමරයට ගියා. එයාගේ සේප්පුව තිබුණේ අල්මාරිය අස්සේ. මම ඒකේ අතුර හැංගුවා කියලා සැක කරන තැන් කීපයක්ම බැලුවා. ඇඳේ මෙට්ටේ යට තිබිලා මට යතුර හම්බ වුණා. මම වෙවුලන අත්තලින් සේප්පුව ඇරියා. මගේ හදවත නවතින්න වගේ ගියා. ඒක ඇතුලේ සල්ලි, එයාලගේ ඔප්පු, අනිත් රත්තරන් බඩු ඔක්කොම තිබුණා. ඒත් මගේ බඩු පෙට්ටිය එතන තිබුණේ නෑ. මම ඉක්මනට ඒක වහලා කාමරයට ඇවිත් නිමේෂ් එනකම් බලන් හිටියා. නිමේෂ් ආවම මම ඇඬුවා. නිමේෂ් මගේ රත්තරන් බඩු ටික සේප්පුවේ නෑ. අම්මා මට බොරුවක් කියන්නේ. මට ඒ ටික හොයලා දෙන්න කියලා මම බැගෑපත් වුණා. නිමේෂ් මාව සනසනවා වෙනුවට මට කෑ ගැහුවා. ඔයාට පිස්සුද හංසනි? අපේ අම්මාට හොරකම් කරන්න අම්මා ඒක බැංකුවේ දාන්න නැති. ඔයා ඔය අනවශ්‍ය දේවල් හොයන්න යන්න එපා. අම්මාට මේක ඇහුනොත් එයාට කොච්චර දුක හිතෙයිද? නිමේෂ්ගේ කතාවෙන් මට තේරුණා එයා කොහොමත් ඉන්නේ අම්මගේ පැත්තේ කියලා. පහුවදා මං කෙලින්ම නැන්දා මංගෙන් ඇහුවා. මම කිව්වා මට මගේ බඩු ටික ඕනේ නැත්තම් මං පොලිසිය යනවා කියලා. එතකොට තමයි නැන්දම්මා කාමරේ දොර වහලා මට අර කතාව කිව්වේ. එයා කිව්වා එයා ඒ රත්තරන් බඩු ඔක්කොම උණු කරලා ශලිනිට අලුත් ඩිසයින් වලින් බඩු හැදුවා කියලා. මගේ ආච්චි අම්මගේ අර පරණ මාලේ විතරක් උරු කරන්නේ නැතුව ඒ විදියටම ශලිනිට දෙනවා කිව්වා. මොකද ඒකේ පෙනුමට ශලිනි ගොඩක් ආස වුණු නිසා. මට අදහ ගන්නත් බැරි වුණා මිනිස්සු කොහොමද මෙච්චර කුරිරු වෙන්නේ කියලා. මම ඇහුවයි මගේ දේවල් වලට එහෙම කළේ කියලා. එතකොට තමයි එයා කිව්වේ ඔයාගේ පරණ රත්තරන් බඩු මගේ දුවට දුන්න කියලා මොකද වෙන්නේ? අපේ පවුලට ආවට පස්සේ ඔයාගේ දේවල් ඔක්කොම අයිති අපිට කියලා. මම නිමේෂ්ට මේක කිව්වම එයා කිව්වේ ඔයා ඔක අමතක කරන්න හංසනි. නංගිගේ වෙඩින් එක ඉවරුණු ගමන් මම ඔයාට ඒ වගේම සෙට් එකක් අරන් දෙන්නම්. දැන් මේ වෙලාවේ අම්මා එක්ක ප්‍රශ්න දාගන්න එපා කියලා. මට දැනුනේ මාව ජීවග්‍රහයෙන් වලලනවා වගේ. මගේ අම්මාගේ මතකයන් මගේ එකම උරුමය එයාලා මගෙන් බලෙන් උදුරගත්තා. නිමේෂ්ගේ ආදරේ කියන්නේ හිස් වචන ගොඩක් විතරයි කියලා මට තේරුණා. මම තීරණය කළා අඬල වැඩක් නෑ. මම මගේ දේවල් ආයෙත් ගන්නවා. මේ කුහක මිනිස්සුන්ගේ ඇත්ත ස්වරූපය එයාලගේ නෑදෑයෝ ඉස්සරහා ගලවලා දානවා කියලා. මම මගේ ප්ලෑන් එක පටන් ගත්තා. මට ඕන වුණා සාක්ෂි. මම දැනගෙන හිටියා නැන්දම්ම මේ රත්තරන් බඩු උණු කරන්න දුන්නේ එයාලගේම පවුලේ ඇඳුම්කම් තියෙන ජුවලරි ෂොප් එකකට කියලා. දවසක් නැන්දම්ම ගෙදර නැති වෙලාවක මම එයාගේ රූම් එකට ගිහින් එයාගේ පරණ බිල් තියෙන ෆයිල් එකක් හෙව්වා. මගේ වාසනාවට ඒ ජුවලරි ෂොප් එකේ දීපු රිසිට් එක එතන තිබුණා. ඒකේ පැහැදිලිව ගහලා තිබුණා පරණ රත්තරන් බඩු පවුම් 6ක් උණු කරලා අලුත් බඩු සෑදීමට සහ පරණ ඇන්ටික් මාලයක් පොලිෂ් කිරීමට කියලා. ඒ මාලේ බරත් එක්කම ඒකේ ලියලා තිබුණා. මම ඒකේ ෆොටෝස් ගත්තා.
ඒ වගේම මගේ ගාව තිබුණු මගේ අම්මා මට ඒ රත්තරන් බඩු දෙනකොට ගත්තු ෆොටෝස්, ඒ මාලේ ලස්සනට පේන ෆොටෝස් මම ඒ ඔක්කොම එකතු කරලා මගේ ෆෝන් එකේ සේව් කරගත්තා. ශාලිනිගේ වෙඩින් එක දවස ආවා. මුළු හෝටලෙම මල් වලින් සරසලා. ලංකාවේ ඉන්න ලොකුම බිස්නස් කාරයෝ, දේශපාලඥයෝ, නෑදෑයෝ 300කට වඩා ඇවිත් හිටියා. නැන්දම්ම හිටියේ උඩින් පාවෙනවා වගේ. මං කිසි දෙයක් නොවුණු ගානට ලස්සනට ඇඳගෙන හිටියා. නිමේෂ් හිතුවේ මම ඔක්කොම අමතක කරලා කියලා. ශලිනිව පෝරුවට නංවන්න වෙලාව ආවා. එයා ඇඳලා හිටියේ ලක්ෂ ගාණක් වටින ඔසරියක්. ඒකේ කරට දාලා තිබුණේ මගේ ආච්චි අම්මාගේ අර ඇන්ටික් මාලේ. අර ලොකු පద్ම රාග ගල හෝල් එකේ ලයිට් එළියට දිලිසෙනව මම බලාගෙන හිටියා. මගේ අතේ තිබුණු වලලු ටික උණු කරලා හදපු අලුත් වලලු ටික එයාගේ අතේ තිබුණා. මට දැනුනේ මගේ පපුව පුපුරන්න වගේ. ඒත් මම මගේ හැඟීම් පාලනය කරගත්තා. වෙඩින් එකේ පෝරුවේ චාරිත්‍රය ඉවර වෙලා කෑම වෙලාවත් ඉවර වුණා. ඊළඟට තිබුණේ පවුලේ අයගේ සුබ පැතුම් කතා පවත්වන වේලාව. නිමේෂ් කතා කළාට පස්සේ මම නැගිට්ටා. මම කෙලින්ම ගියේ ඩීජේ එක කරන තැනට. මම මගේ ෆෝන් එක එයාලට දීලා කිව්වා මේකේ තියෙන පින්තූර ටික අර ලොකු ස්ක්‍රීන් එකට දාන්න කියලා. ඒගොල්ලෝ හිතුවේ මම ශාලිනිගේ පරණ ෆොටෝස් ටිකක් දාන්න හදනවා කියලා. මම මයික් එක අරන් ස්ටේජ් එකට නැග්ගා. මුළු හෝල් එකම නිශ්ශබ්ද වුණා. මම කතා කරන්න පටන් ගත්තා. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. අද අපේ පවුලේ ගොඩක් සතුටු දවසක්. ශාලිනී නංගි ගොඩක් ලස්සනයි අද. විශේෂයෙන්ම එයාගේ කරේ තියෙන පරණ මාලේ ඒක එයාට ගොඩක් ලස්සනට ගැලපෙනවා. නැන්දම්මාගේ මූණ හිනාවක් ආවා. එයා හිතුවේ මං එයාලව වර්ණනා කරනවා කියලා. ඒත් මම අහන්න කැමති අනුන්ගේ අම්මා කෙනෙක්ගේ අන්තිම මතකයේ හොරකම් කරලා ඒක තමන්ගේ දුවගේ කරට දාද්දි තමන්ගේ හෘද සාක්ෂියට පොඩ්ඩක්වත් වද දුන්නේ නැද්ද කියලා. මුළු හෝල් එකම එක පාරටම හිරිවැටිලා ගියා වගේ වුණා. කවුරුත් හුස්ම ගන්නෙවත් නෑ වගේ මට දැනුනේ. නැන්දම්මාගේ අර හිනාව එහෙම්ම ගල් වුණා. නිමේෂ් පුටුවෙන් නැගිට්ටා. හංසනී මොකද්ද ඔය කියවන විකාරේ? මයික් එක දීලා පහලට එන්න. නිමේෂ් කෑ ගැහුවා. මම නිමේෂ් දිහා බැලුවේ පුදුම හිරිකිතකින්. මම මයික් එක තවත් ලං කරගත්තා. විකාරයක් නෙවෙයි නිමේෂ්. මේක තමයි ඇත්ත. ඔයාලා හැමෝම හිතන් ඉන්නේ මේ පවුල කියන්නේ හරිම උදාර වැදගත් පවුලක් කියලා. ඒත් ඇතුලෙන් මේගොල්ලොන්ගේ කොච්චර කුහකද කොච්චර පහද්ද කියලා දන්නේ මං විතරයි. මේ මනමාලිගේ කරේ තියෙන පద్මරාග ගල අල්ලපු මාලේ ඒක මගේ ආච්චි අම්මාගේ මාලේ. මගේ අම්මා නැති වෙද්දී මට ඉතුරු කරලා ගිය එකම දේ මගේ නැන්දම්මා මගේ අතින් එක පරිස්සම් කරන්න කියලා අරගෙන ඒක හොරෙන් එයාගේ දුවට දුන්නා. මගේ අනිත් රත්තරන් බඩු ඔක්කොම උණු කරලා තමයි අද මේ මනමාලියගේ අම්මයි ඔය ලස්සන්ට දාගෙන ඉන්නේ. මම එහෙම කියද්දි පිටිපස්සෙන් ස්ක්‍රීන් එකේ මම දුන්නු ෆොටෝස් ප්ලේ වෙන්න ගත්තා. මගේ අම්මා මේ මාලේ දාගෙන ඉන්න පරණ ෆොටෝ එකක්. මම ඒක මගේ අතේ තියාගෙන ඉන්න ෆොටෝ එකක්. ඊළඟට වැටුනේ අර ජුවලරි ෂොප් එකේ බිල් එකේ ෆොටෝ එකක්. ඒකේ පැහැදිලිව දිනේ එක්කම පරණ රත්තරන් උණු කළා කියලා ලොකුවට පෙන්눔 කළා. හෝල් එක ඇතුලේ ලොකු ഘോഷාවක් ඇති වුණා. මනමාලයාගේ පවුලේ අය පුදුම වෙලා නැන්දම්ම දිහා බලන්න ගත්තා. ශාලිනී ඇඳුම් කඳුළු වලින් මූණ වසා ගත්තා. නැන්දම්මා ස්ටේජ් එකට දුවගෙන ආවා. මේකි බොරු කියන්නේ. මේකි අපේ පවුල කඩන්න හදනවා. මේවා අපේ පරම්පරාවේ බඩු. නැන්දම්මා කෑ ගැහුවා. මම hina වුණා. ඔයාලගේ පරම්පරාවේ බඩු නම් කොහොමද මේ මාලේ මගේ අම්මගේ බෙල්ලේ තියෙන්නේ? අවුරුදු 20කට කලින් ගත්තු ෆොටෝවල කොහොමද මේ ජුවලරි බිල් එකේ හරියටම මගේ බඩුවල බරම තියෙන්නේ? නිමේෂ්,
ඔයා පිරිමියෙක් නෙවෙයි. ඔයා දැක්ක ඔයාගේ අම්මා මට කරන අසාධාරණේ. ඒත් ඔයා මට කිව්වේ කට වහගෙන ඉන්න කියලා. අලුත් බඩු අරන් දෙන්නම් කියලා. මට ඕනේ අලුත් රත්තරන් නෙවෙයි. මගේ අම්මගේ සුවඳ තියෙන මගේ දේවල්. මම ස්ටේජ් එකෙන් බැහැලා කෙලින්ම ගියේ ශලිනි ළඟට. මම එයාගේ කරේ තිබුණු මගේ මාලේ අතින් ඇල්ලුවා. මට මගේ දේවල් දැන්ම ඕනේ. නැත්තම් මම මේ දැන්ම පොලිසියට කෝල් කරනවා. හොරකම ගැන කම්ප්ලේන්ට් කරන්න. ඔයාලා තීරණය කරන්න. මේක මේ හෝටලේ ඇතුළගෙන්ම බේරගන්නවද? නැත්තම් පොලිසිය ගිහින් පත්තරවලටත් නිවුස් එකක් දෙනවද කියලා. නැන්දම්ම ගල් ගැහිලා වගේ බලාගෙන හිටියා. මනමාලයාගේ තාත්තා ඇවිත් නැන්දම්මට පැනලා කිව්වා මේ ප්‍රශ්නේ දැන්ම විසඳන්න. අපිට මේ ලැජ්ජාවේ ඉන්න බෑ කියලා. අන්තිමේට ශලින්ට සිද්ධ වුණා. වෙඩින් එක මැද අඬ අඬා එයාගේ කරේ තිබුණු මගේ මාලේ ගලවලා මගේ අතට දෙන්න. මම ඒක මගේ පර්ස් එකට දාගත්තා. අර අලුත් බඩු ටිකට සරිලන ගානට මම කලින් හදලා ගෙනාපු ලියුමට නිමේෂ්ගෙන් අත්සනක් ගත්තා. ඒ මුදල මට ගෙවනවා කියලා. මම මුළු හෝල් එකම දිහා බැලුවා. හැමෝගෙම ඇස්වල තිබුණේ කම්පනය. මම නිමේෂ් දිහා බලලා කිව්වා, ඔයාගේ සල්ලි, ඔයාගේ පවුලේ මේ කුහක මාන්නය ඔයාම තියාගන්න. මම ආයේ කවදාවත් ඔයාලගේ අර මහලොකු ගෙදරට පය තියන්නේ නැහැ. මට මගේ ඩිවෝස් පේපර් ගෙදරට එවන්න. මම එහෙම කියලා කා දිහාවත් බලන්නේ නැතුව හෝල් එකෙන් එළියට ආවා. එළියට එද්දි මට දැනුනේ මහලොකු හුස්මක් ගත්තා වගේ නිදහසක්. මම ඇඬුවේ නෑ. මගේ අම්මාගේ මාලේ මගේ ළඟ තිබුණා. හදටත් ඒ පවුලට ඒ ලැජ්ජාවෙන් ගොඩ එන්න බැරි වුණා. මනමාලයාගේ පවුලේ අය එදාම වෙඩින් එක ඉවරුණ ගමන් ශලිනීව ගෙදර යවලා තිබුණා. එයාලට ඒ වගේ හොරු පවුලක් එක්ක සම්බන්ධකම් තියාගන්න බෑ කියලා. නිමේෂ් කිහිප සැරයක්ම මගෙන් සමාව ඉල්ලගෙන ආවා. ඒත් මම කවදාවත් එයාට සමාව දුන්නේ නෑ. ඔබත් මේ වගේ සල්ලි බලය පවුල් පසුබිම් ඉස්සරහා අසරණ වුණු කෙනෙක් නම් මතක තියාගන්න. රත්තරන් වලට වඩා ඔබේ ආත්ම ගෞරවය ගොඩක් වටිනවා. එයාලා හිතනවා නම් ඔබ දුර්වලයි කියලා. එයාලට වැරදුණු බව ඔප්පු කරලා පෙන්වන්න. නොකියූ කතා සමග රැඳී සිටියාට ස්තුතියි. ලබන සතියේ තවත් මෙවැනිම කතාවකින් හමු වෙමු.